ශ්‍රී ලංකාවේ අති ශ්‍රේෂ්ඨ බෞද්ධ නිර්මාණයක් රවන් වැලිසෑය. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු රජු විසින් මේ මහා සෑය ඉදිකිරීම ආරම්භ කළේය. දහස් සන්තක්්‍යාත ශිල්පීන් සහ ජනතාව එකතු වී මේ විස්මිත නිර්මාණය ගොඩනැගූ. එම කාලේ ලොව විශාලතම ස්තූප අතරින් එකක් ලෙස රුවන්වැලි සෑය ප්‍රසිද්ධ විද. බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහි තැන්පත් කර ඇති බව විශ්වාස කෙරේ. ඉදිකිරීම අවසන් වීමට පෙර දුටුගැමුණු රජු අසනීප වූ බව ඉතිහාසයේ සඳහන් වේ. රජුගේ අවසාන කැමැත්ත වූයේ රුවන්වැලි සෑය දැකීමයි. ඔදටත් ලක්ෂ සංඛ්‍යාත බතිමතුන් රුවන්වැලි සෑයට වන්දනා කිරීමට පැමිණෙති. මෙය ශ්‍රී ලංකාවේ බුදු දහමේ සහ ඉතිහාසයේ අමරණීය සංකේතයකි. අපේ උරුමය රැකගමුඩ. ඉතිහාසය ජීවත් කරමු.